හායි සුරංගී, ඉතින් කොහොමද ඔයාගේ මැලේසියාවේ ජීවිතේ? මැලේසියාවේ ජීවිතය ඇත්තටම හරිම සුන්දරයි. අවුරුදු එකහමාරකට පස්සේ තමයි ෆස්ට් ටයිම් මං ලංකාවට වැකේෂන් එකක් ආවේ. මැලේසියාව තමයි මගේ ජීවිතේ වෙනස් කරපු රට. ඉතින් කොහොමද ඔයා මැලේසියා එන්නේ? ඇත්තට මේක ලොං ස්ටෝරි එකක් බට් මං ෂෝට් කරලා කියන්නම්. ඇත්තටම මම ඒ දවස්වල මම ගොඩක් මෙන්ටලි ඩවුන් වෙලා හිටපු කාලයක්. ඊට පස්සේ මම ටික්ටොක් එකේ විශ්වවිද්‍යාලයේ වීඩියෝ එකක් දැක්කා. ඒක මොටිවේෂන් වීඩියෝ එකක්. පස්සේ මං විශ්වවිද්‍යාල එක්ක කතා කරා. ඊට පස්සේ මගේ මත් එක්ක විශ්වවිද්‍යාල ගොඩාක් වෙලා කතා කරා. මම හිතන්නේ පැයකටත් වැඩිය පැය දෙකක් විතර මට හොඳ ලොකු කවුන්සලින් සෙෂන් එකක් දුන්නා. ඊට පස්සේ තමයි ඇත්තටම විශ්වවිද්‍යාල මට මැලේසියාව ගැන ඉන්ට්‍රොඩියුස් කරලා දුන්නේ. ඊට පස්සේ ඇත්තට මම කිව්වා මිස් විද්‍යාට මෙහෙමයි මගේ බෑග්ග්‍රවුන්ඩ් එක මම දැන් ඉන්න සිටුේෂන් එක මිස් විද්‍යාව ඊට පස්සේ හැම දෙයක්ම තේරුම් අරගෙන තමයි මට මේ ප්‍රෝග්‍රෑම් එක ගැන ඇත්තටම මට කියලා දුන්නේ. අපිට කියන්න පුළුවන්ද ඔයාගේ වීසා ප්‍රොසෙස් එක කොහොමද වුනේ කියලා? ඇත්තටම මට වීසා ප්‍රොසෙස් එකේදී මගේ පැත්තෙන් කියලා කරන්න තිබුණේ මගේ ඩොකියුමන්ට්ස් ටික මට හරියට සබ්මිට් කරන්න විතරයි තිබුණේ. එතනින් එහාට මිස් විද්‍යාවේ සේරම ඇරේන්ජ් කරලා හැමදේම කරලා තිබුණා. සාමාන්‍යයෙන් මාසයක් විතර වගේ යනකොට මම ලංකාවෙන් පිටත් වුණා. එතනදී මට මගේ ටිකට් ටික, එතකොට මගේ එයාපෝට් පිකප්, ඒ හැමදේම ඇකොමඩේෂන්, ඒ හැමදේම ඇරේන්ජ් කරලා තිබුණා. ඔයා මැලේසියාවට ගියාට පස්සේ ඔයාගේ වැඩ ටික ඔයා කොහොමද පටන් ගත්තේ? ඇත්තටම මං හෙට ගියාට පස්සේ මගේ යුනිවර්සිටි රෙජිස්ට්‍රේෂන් එකේ ඉඳන් හැමදේම කරලා තිබුණේ. මට මෙඩිකල් එකට විතරයි යන්න තිබුණේ. මං මැලේසියාවට ගිය දවස් නම් පහවදා ඉඳලම මට පාර්ට් ටයිම් ජොබ් එකට යන්න පුළුවන් වුණා. මොකද මම හෙට යනකොට මිස් විද්‍යාව මට ජොබ් එක ඇරේන්ජ් කරලා තිබුණේ. මම එහෙ ඉඳලා පහවදා ඉඳලම පාර්ට් ටයිම් ජොබ් එකක් කරගෙන මගේ වැඩ කටයුතු ටික මම පටන් ගත්තා. ඔයාගේ ජොබ් එක, ස්ටඩීස් මේ දෙකම මැනේජ් කරගත්තේ කොහොමද? ඇත්තට මම වර්ක් ප්ලේස් ලර්නින් ප්‍රෝග්‍රෑම් එකක් තමයි කරන්නේ. එතකොට මට ස්ටඩි කරන ගමන් පාර්ට් ටයිම් ජොබ් එකත් බැලන්ස් කරගෙන යන්න පුළුවන්. මේ වෙනකොටත් මම ඒ දෙකම බැලන්ස් කරගෙන යන ගමන් තමයි ඉන්නේ. එදා ඔයා ගත්ත තීරණය ගැන අද මොකද හිතෙන්නේ? මුලින්ම කියන්න ඕනේ අවුරුදු එකහමාරකට කලින් ආපස්සට හැරිලා මම බැලුවොත් මම ඒ හිටපු තැනයි අද දැන් මම ඉන්න තැන අතර ලොකු ගැප් එකක් තියෙනවා. මොකද මම මේ ගත්තු ඩිසිෂන් එකේ මම මැලේසියාවට එනවා ස්ටඩි කරනවා කියන ඒ ගත්තු ඩිසිෂන් එක නිසා අද මම ගොඩක් හොඳ තැනක ඉන්නවා. ඉතින් මැලේසියාවට බලාපොරොත්තු වෙන කෙනෙක්ට ඔයාට මොනවද කියන්න තියෙන්නේ?